මම මේ වීඩියෝ එක කරන්නේ ෆීල්ඩ් එකේ ඉන්න බිගිනර්ස්ලට. ගොඩක් කට්ටිය අහන එක ප්‍රශ්නයක් තමයි අයි මගේ ස්ට්‍රැටජි එක දුවන්නේ නැහැනේ. එහෙම නැත්නම් මගේ TP හිට් වෙන්නේ නැහැනේ. SL Hans විතරමයි තියෙන්නේ. මට හොඳ ස්ට්‍රැටජි එකක් කියන්න. ඉගෙන ගන්න. ඕක තමයි සරලම ගොඩක් අය අහන ප්‍රශ්න බිගිනර්ස්ලා අහන ප්‍රශ්නේ. හරි. අපි ඕකට කියන්නේ ස්ට්‍රැටජි හොපින් කියලා. ස්ට්‍රැටජි හොපින් කියලා කියන්නේ ඔයා එක ස්ට්‍රැටජි එකක ස්ටික් වෙලා ඉන්නේ නැහැ. ඔයා තව ස්ට්‍රැටජිස් try කරන්න යනවා. හරි. මේ ෆීල්ඩ් එකේ තියෙන එකක් අපි කියනවා සෙටප් එකක් කියලා. හරිද? මොකක්ද මේ සෙටප් එකක් කියන්නේ? සෙටප් එකක් කියන්නේ මෙන්න මේ වගේ දෙයකට. මම ඒක සිම්පලි එක්ස්ප්ලেইন කරන්න මේ විදියට. දැන් අපි වෙබ්සයිට් එකක් හදනවානේ. හරිද? වෙබ්සයිට් එකක් දැන් සාමාන්‍ය අපි වෙබ්සයිට් එකක් ඕපන් කරාට පස්සේ වෙබ්සයිට් එකේ තියෙනවා කලර් තීම් එකක් තියෙනවා ෆොන්ට්ස් තියෙනවා. ඒක මාර ක්ලීන්. ඒක මාර ලස්සනයි. හැබැයි බෑක් එන්ඩ් එකේ HTML CSS බර කෝඩින් ටිකක් තියෙන්නේ. හරිද? බර කෝඩින් ටිකක් එක්ක හදපු එකක් තමයි මේ වෙබ්සයිට් කියලා කියන්නේ. අන්න ඒ වගේ එකක් තමයි ට්‍රේඩින් වලට එද්දී මේ ට්‍රේඩින් සෙටප් එකක් කියලා කියන්නේ. හරිද? ට්‍රේඩින් සෙටප් එකක් හැදෙන්නේ කොහොමද? දැන් as example මම use කරන්නේ SMCN ICT. හරිද? එතකොට මගේ ෆ්‍රේම්වර්ක් එක තමයි මේ SMCN ICT කියලා කියන්නේ. එතකොට ඒ ෆ්‍රේම්වර්ක් දෙක use කරලා ඒ දෙක back end එක වගේම use කරලා තමයි මේ setup එක මම execute කරන්නේ. හරිද? එතකොට අපි කතා කරන්නේ ඔන්න ඔය setup එක ගැන. ගොඩක් කට්ටිය fail වෙන්නේ අන්න එතනදී. ඔය strategy hop කරන reason එක ඔන්න ඕක. හරි. ඕකට මොකක්ද කරන්න හොඳ? එහෙම නැත්නම් ඔය strategy hopping නවත්ත ගන්න කොහොමද? හරි. මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ඔයා SMCN ICT use කරලා trade කරන කෙනෙක්. එතකොට ඔයාගේ නිතරම SL hunt වෙනවා. setups පහක් ගැව්වොත් හතරකම SL hunt. හැබැයි ඔයාගේ යාළුවෙක් ඉන්නවා. එයා ගහන්නේ order flow. එහෙම නැත්නම් වෙන strategy එකක්. එයාගේ TP book වෙනවා. හරි. මෙතනදී මේ strategies වල names විතරයි strategies වලටදී names විතරයි වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට මම ගන්න. අපි FVG එකක් ගමු. අපි ගන්නවා fair value gap එකක්. අපි ওই fair value gap එක හරිද? අපි ওই fair value gap එක volume පැත්තෙන් බැලුවොත් ඒක ඇවිල්ලා low volume node එකක්. හරිද? footprints පැත්තෙන් ගත්තොත් ඒක simple print එකක්. එතකොට ඔය names විතරයි වෙනස්. but accuracy ඒ කියන්නේ දැන් accuracy ගත්තොත් එහෙම අර ටිකේ accuracy එක තමයි තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ strategies වල තියෙනවා zone based and line based කියලා. zone based and line based. එතකොට දැන් මම ඇවිල්ලා zone based trader කෙනෙක්. මම හැමතිස්සෙම use කරන්නේ zones. හරිද? එතකොට zone based කියන්නේ මගේ entry එක zone based entry එකක්. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි ගමු MSNR line based යන්නේ. හරිද? එතකොට මේ හැම එකේම තියෙන්නේ එකම දේ. names විතරයි වෙනස්. හරිද? එතකොට strategy hop කරන්න හේතුවක් නැහැ ඔයාට. ඔයා ඉගෙන ගන්න ඕනේ ඔයා ඒ ගහන strategy එක SL hunt වෙන reason එක හොයන්න. as example ඔයා liquidity sweep එකක් යන්න කලින් trade එකට enter වෙනවා පුළුවන්. හරිද? ඒක reason එකක් වෙන්න පුළුවන්. නැත්තම් market එකේ දැන් හිතන්න 6යි දැන් market buy trend එකේ තියෙන්නේ. හරිද? market එක 6යි හද යද්දි ඔයා market එකේ එල්ලෙනවා sell trend එකකට. හරිද? market එක buy බඩවා එල්ලෙන්නේ sell එකකට. හරිද? එතකොට එතන තියෙන issue එක ඇවිල්ලා ඔයා trend එක අඳුරගෙනත් නැහැ. එහෙම නැත්නම් ඔයාගේ setup එක fail වෙන reason එක SL 100 reason එක liquidity sweep එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා buy trend එකේ sell ගහලා යන්න වෙන්න පුළුවන්. එතකොට ওই ටික ඔයා හරි පැත්තකට දාගන්න. ඒ කියන්නේ ඒක හරි ඕඩ් එකකට දාගන්න. ඒ කියන්නේ ඔයා මුලින්ම මාකට් එකට ආවට පස්සේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අඳුරගන්න. as example bias බලන්න. bias buy.
ඒතර මොනවද බලන්න ඕනේ? එතකොට ඔයා බයි බලන්න ඕනේ. හරිද? එතකොට ඔයා දැන් අහන විදිහට ප්‍රශ්නේ, ඒ කියන්නේ දැන් අහන ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔයාගේ SL එක හන්ට් වෙන රීසන් එක ඔයා හොයන එක. හරිද? ඔයාගේ SL එක හන්ට් වෙන රීසන් එක ඔයා සෙටප් 5ක් ගහන්න. 5 ගහලා බලන්න පහේම SL හන්ට් වෙනවද කියලා. ඊට පස්සේ හන්ට් වෙන රීසන් එක බලන්න. ඒ හන්ට් වෙන රීසන් එක ඔයා ජර්නල් කරගන්න. අපි දැන් ෆ්‍රේඩර්ස් වල තියෙනවා ජර්නල් එක. ඒ කියන්නේ සෙටප් එක කොහොමද මේ වුනේ, මොකද්ද පෙයා එක, ඔය විදිහට බ්ලා බ්ලා ඔයාගේ ස්ට්‍රැටජි එකත් එක්කම ඔයා ඒක ටයිප් කරන්න එහෙම නැත්නම් ලියා ගන්නවා. SL හන්ට් වෙන රීසන් එකත් ඔයා ලියා ගන්න. මම මේ කියන්නේ බිග්ිනර්ස්ලට. ඊට පස්සේ බලන්න ජර්නල් එක බලන්න හැම තිස්සම හන්ට් උනේ මෙතන ලික්විඩ් ස්විප් එක නිසා. එතකොට ඔයා ඊළඟ සෙටප් එකට යද්දී එතන ඉන්න ලික්විඩ් ස්විප් වෙනකන් ඉන්න. හරිද? මේකේ අර මේ ස්ට්‍රැටජිස් වල zone base and line base accuracy එක විතරයි තියෙන්නේ. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ names ටික විතරයි වෙනස් වෙන්නේ. එතකොට අර මේ හැම ස්ට්‍රැටජි එකම එකයි. ඒ කියන්නේ දැන් අපි බලන හැම key level එකක්ම එකයි. දැන් අපි ගත්තොත් එහෙම අපි ගමුකෝ resistance එක. අපි යෝග ගත්තොත් එහෙම resistance එකක් අපිට supply එකක් විදිහට market එකේ react කරනවා. හරිද? එතකොට ඔය විදියට ගත්තොත් එහෙම අර මේ ස්ට්‍රැටජිස් වල අවුලක් නෙමෙයි තියෙන්නේ. හරිද? ඔයා ස්ට්‍රැටජිස් හොප් කරන්න ඕනේ නැහැ. ඔයා කරන්න ඕනේ හන්ට් වෙන හේතුව හොයන එක. එතකොට හන්ට් වෙන හේතුව හොයලා ඊළඟ සෙටප් එකට ආයෙත් යන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟ මේ ඔයාගේ එන්ට්‍රි එක ප්ලේස් කරගන්න. අනිත් එක මේ ස්ට්‍රැටජි හොපින් එකෙන් වෙන්නේ ඔයාට ඒ කියන්නේ මේ මාකට් එක හැමතිස්සෙම සිම්පල් දකින්න බෑ. හැමතිස්සෙම මාකට් එක සිම්පල් දකින්න. ඒ කියන්නේ හැම එකම මාක් කරන්න යන්න එපා. දැන් ඔයා හිතන ස්ට්‍රැටජි හොප් කරනවා. හරිද? ඔයා මොනවාද Simpson ICT ඉගෙන ගන්නවා, ෆුට්ප්‍රින්ට්ස් ඉගෙන ගන්නවා, වොලියුම් බල මේ පැත්තට බර වෙනවා. එතකොට ඕවත් එක්ක ගියොත් එහෙම ඔයා ෆෙයා වැලියු ගැප් එකකුත් දකිනවා. ලෝ වොලියුම් නොඩ් එකකුත් දකිනවා. සිම්පල් ප්‍රින්ට් එකකුත් දකිනවා. එතකොට ඔයාගේ ඔළුවට මොකක්ද යන්නේ? අම්මඩ සිරි මේක මෙතන මේ හැමදේම තියෙනවා කියලා. හරිද? ඒක ඊට පස්සේ chart එකට apply කරන්න යනවා. හරිද? ඒක කරන්න එපා හැමතිස්සෙම. ඒ කියන්නේ මාකට් එක පුළුවන් තරම් සිම්පල් දකින්න. ඒ දකින්න ගමන් එහෙම නැත්නම් ප්‍රැක්ටිස් කරන ගමන් ඔයාගේ ස්ට්‍රැටජි එකේ SL හන්ට් වෙන රීසන් එක හොයන්න. ස්ට්‍රැටජි එකක් කර මේ හොප් කරා කියලා ඒක මේ හැදෙන්නේ නැහැ. මොකද ඔයා හිතන්න ඔයා මාකට් එකේ ට්‍රේඩ් එකකට එන්ට වෙන්නේ MSS එකක් දීලා FEG එකකින් නම් හරිද? නැත්නම් FEG එකට මාකට් එක රියැක්ට් කරන්න කලින් ඔයා ට්‍රේඩ් එකට එන්ට වෙනවා නම් ඔයාගේ SL ප්ලේස් ඉන්නේ FEG එකට නම් ඔයා මොනස් මේ දැන් ඔයා ඉන්නේ Simpson ICT පැත්තේ නම් ඔයා ලෝ වොලියුම් මේ මොනවද වොලියුම් පැත්තට ගියා. ඔයා කරන්නේ ඒ දෙම තමයි. ඒ ඔයා ලෝ වොලියුම් නොඩ් එකට මේ මාකට් එක රියැක්ට් කරන්න කලින් ඔයා ට්‍රේඩ් එකට එන්ට වෙලා ඉවරයි. සේම් තින් බං. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න ඕනේ SL එක හන්ට් වෙන රීසන් එක. ඔයා ඒක හැමතිස්සෙම ප්‍රැක්ටිස් කරන්න. ඒ කියන්නේ SL එක හන්ට් කරන බලන්න. රීසන් එක මේක. අනිත් මේන්ම දේ මාකට් එකට එද්දි බයස් බලන්න. හරිද? බයස් අනිවාර්යෙන් බලන්න. මොකද මාකට් එකක් අපිට ඒ කියන්නේ අපිට මාකට් එක හදන්න බෑ. හරිද? අපිට මාකට් එක හදන්න බෑ. මාකට් මේකස් නෙමෙයි. අපි මාකට් එකට ඇඩප්ට් වෙන්න ඕනේ. මාකට් එකට ඇඩප්ට් වෙද්දි ඒකට තියෙනවා විදි කීපයක්. ඒක ඔය විදි කීපය තමයි මම කතා කරපුවා ස්ට්‍රැටජිස් ටික. ඔය ස්ට්‍රැටජි කියන එක තමයි ඔය මම කියන විදි කිහිපය. එතකොට ඔයා හැමතිස්සෙම SL එකක් හන්ට් වෙනවා නම් බලන්න ඕනේ ඇයි SL එක හන්ට් වෙන්නේ කියලා. අර ඔයාගේ සෙටප්ස් පහක් ගාලා සෙටප් මේ පහම SL හන්ට් වෙලා ඔයාගේ යාළුවා ගහන එකේ මේ සෙටප් පහක් ගන්නවා උගේ හතරම රන් වෙනවා නම් එතන ඉෂුව එක තියෙන්නේ සෙටප් එකේ නෙමෙයි. ස්ට්‍රැටජිස් වල නෙමෙයි. ඒ ඉෂුව එක තියෙන්නේ ඔයාගේ. එතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ ඒ SL හන්ට් එක බලන්න ඇයි SL එක හන්ට් උනේ. ඊට පස්සේ ඊළඟ පාරේ වැරද්ද කරන්න යන්න එපා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා. ඉතින් අනිත් දේ තමයි බිග්ිනර්ස්ලා ඔයාලා පුළුවන් තරම් ස්ටාර්ට්අප් එකක් විදිහට මම කියන්නේ. හරිද? ස්ටාර්ට්අප් එකක් විදිහට ජර්නල් කරගන්න. ජර්නලින් තමයි වැදගත්. ඒ කියන්නේ බිග්ිනර් කෙනෙක්ට ජර්නලින් තමයි වැදගත් වෙන්නේ. මොකද
ජර්නල් එකක් එක්ක යනකොට ඔයාට මාකට් එක ඉන්න ලේසි. හරිද? එහෙනම් බොයිස් මම ඉස්සරහට මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. ඔය ගොඩක් කට්ටිය අහන ප්‍රශ්න වලට සෑහෙන්න අහන ප්‍රශ්න අරකද කොහොමද කරන්නේ, කොහොමද මේකද කරන්නේ, කොහොමද මම ඒ ටිකට මම මේ වීඩියෝ එකක් ගේන්නම් ළඟම නෙමෙයි. ඉතින් ස්ට්‍රැටජි හොපින් කියන එකට මේක තමයි ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ.